ලෝකයේ සුපිරි ධනවතුන් ගාව විතරක් තියෙන මේ පුරුදු ටික ඔයා ගාවත් තියෙනවා නම් බය වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම සුපිරි ධනවතෙක් වෙනවාමයි. පළවෙනි එක ලොකුවට හිතන්න. මේක කියන්නේ මේ ඕනට වඩා කල්පනා කරන්න කියලා නම් නෙමෙයි. ලෝකයේ සුපිරි ධනවතුන් හැමතිස්සෙම පොඩි පොඩි දේවල් නෙවෙයි. දේක තියෙන විශාල රූපයට අවධානය යොමු කරනවා. තියෙන ලොකුම අවස්ථාවන් වලට තමයි ඒගොල්ලොන්ගේ ඇස් හැමතිස්සෙම යන්නේ. මේ වගේ සුපිරි ධනවතුන් හැමතිස්සෙම හිතන්නේ බාධාවන් ගැන කරන්න බැරි වෙන්න හේතු ගැන නෙමෙයි. කරන්න පුළුවන් උපරිම දේ මොකද්ද කියලා. ඊළඟ කාරණාව තමයි මේ වගේ සුපිරි ධනවතුන් ඔළුවට හොඳ අදහසක් ආවම ඔහේ කල්පනා කරලා මේක මරු වැඩක් කියලා අමතක කරලා දාන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියාවට නම් වුණ තැනට වෙන්නකන් ඒක ගෙනියන්න ලොකු බරක් දෙනවා. ඒක ඉක්මන් කරන තරමට ක්‍රියාත්මක වීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම මේ වගේ සුපිරි ධනවතුන් ඕනට වඩා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතා ස්මාර්ට් විදියට තමයි වැඩ කරන්නේ. ජීවිතේ සාර්ථක වෙනවා කියන්නේ කොච්චර මහන්සි වෙනවද කියන එක නෙමෙයි. මේ මහන්සි වීම කොයිතරම් ස්මාර්ට් විදියටද කරන්න කියන එකේ. අනිත් එක මේ වගේ සාර්ථක මිනිස්සු බෑ කියන්න පැකිලෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ කාලය ඒගොල්ලන්ට රත්තරන් වලටත් වඩා වටිනවා. ඒ නිසා කාලය අපතේ යන දෙයක් හෝ කාලයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි දේවල් වලට ඒගොල්ලෝ බෑ කියලා කියනවා. ඒ වගේම මේ වගේ සුපිරි ධනවතුන් හැමතිස්සෙම සල්ලි ඉතුරු කරගෙන ඉන්නව වෙනුවට ඒගොල්ලොන්ගේ ස්කිල් එක වැඩි කරන්න, ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයේ ස්කිල් එක වැඩි කරන්න හෝ ඒ මුදල් යොමු කරනවා. ඒ වගේම ආසම හිතන කාරණාව නම් මේ වගේ සුපිරි ධනවතුන් විච්ච ගොඩක් අය දැනගෙන ඉඳලා තියෙනවා එයා සුපිරි පොහොසතෙක් වෙන බව. ඒක වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලොන්ගේ විශ්වාසය නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම විෂුවලයිස් කරනවා. ඒගොල්ලෝ අනාගතයේ අත්විඳින්න කැමති පොහොසත් ජීවිතේ ඒගොල්ලෝ චිත්ත වේග මවනවා.